අපි ගොඩක් කර ලෝකය කියන එකයි ඊතර වීමයි තේරුම් ගන්න ඕන. ලෝකය කියන්නේ අපට හම්බ වෙන මට්ටම, අපට ගෝචර මට්ටම. ඒ කියන්නේ ආයතන වලට ගැළපෙන ඒවනේ අපි දන්නේ. අපි දන්නවා කියන ඔක්කොම ලෝකේ. ඊතර වීම කියන එකේ ලෝකේව නැහැ. ඔය දෙක. ඒ කියන්නේ ලෝකය තියෙන්නේ තව විදිහට කිව්වොත් ලෝකය තියෙන්නේ අසත්‍යයක් මත. සත්‍ය නෙවෙයි. බොරුව. හැබැයි අපි දන්නේ නැහැ බොරුව කියලා. අපිට ඇත්තනේ. එතකොට ඒක බුදු කෙනෙක් පෙන්වන පැත්තෙන් බැලුවොත් ලෝකය අසත්‍යයි. ඒකට අපි ඒක හොයන්න ඕන. ඒ හොයන්නයි ඒක කියන්නේ. නිකන් අසත්‍ය කිව්වට අපි ජීවත් වෙන්නේ ඒක නම් බොරුවක් නේ කරන්නේ. එතකොට ඒ දැක්ම එක්ක තමයි ධහම හොයන්න තියෙන්නේ. බුදු කෙනෙක් පෙන්වන්නේ ඊතර වෙන විදිය. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඊතර වෙලා ඉඳන් තමයි අපට කියන්නේ. අපි මේ පැත්තේ ඉඳන් ඊතර වුණ එක ගලපන්න හදනවා. කියන්නේ අපි දකින්නේ ලෝකෙනේ. ලෝකෙට අරව ගලපලා හරියන්නේ නැහැ. ගැලපෙන්නේත් නැහැ. අපිට ගැලපිලා කියලා එනවා. ඒ කියන්නේ දහමයි වචන අපිට ලෝකෙට ගැලපෙනවා. ඒක කළාට නිවන් මාර්ගයට වැටෙන්නේ නැහැ. හරි? නිවන් මාර්ගයට එනවා කියන්නේ ඊතර වෙන කෘත්‍යයකට යොමු වෙන්න ඕන. දැන් ඔක නම් ගත්තේ අර මිරිඟුවේ උපමාව ගත්තේ. දැන් අපිට මිරිඟුව මෙහෙන් ඉඳන් පේනවා. එතෙන්ට යනකම් අපිට ඇත්ත අහුවෙන්නේ නැහැ. ඒකට එතන කෙනෙක් ඉන්නවා. මිරිඟුව තියෙන තැන. දැන් එයා නිකන් ඊතර වුණ කෙනා වගේ මේ උපමාව ගන්න. එයාගේ දැක්ම අපිට ගන්න බෑ. අපිට මිරිඟුව ගැන කතා ගොඩක් තියෙනවනේ. අපි මොනවා කිව්වත් එයා මොකක් කියයිද? ඕගොල්ලෝ මොනවද කතා කරන්නේ කියලා අහයිනේ. හරි අපිට පේන මිරිඟුව වගේ ගන්න අපිට ආයතන වලට ලැබෙන ලෝකෙ. ආයතන අපිව මුලා කරනවා කියලානේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ නේද? සලායතන අයිති මාරයට කියලානේ කියන්නේ. ආයතන හයම මනසත් එක්ක මේ හිතන එකත් අයිති ඒකට. හිතන එකත් අයිති. ඇහැට පේන එක එහෙම විතරක් නෙවෙයි. ඒ කියන්නේ අපි ඇහැට පේන එක බොරුවක් කියලා හිතුවොත් එහෙම ඒ හිතන එක ආයේ ලෝකේ. තේරෙනවද? හිතලානේ. මන ආයතනේ. එහෙනම් ඒක අර ගොඩාක් සියුම් විදිහට අහු වෙනවා. අපි දැන් හරියටම හොයනවා නම් දැන් අපිට ගැලපෙන්න බෑ. දැන් අපි දන්න දෙයකට ගැලපෙන්න බෑ. ඊතර වෙන දර්ශන. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම කතාවක් නැහැ ඊතර වෙන දර්ශන. මේ කියන්නේ ලෝකයක් නැහැ කියන එක නෙවෙයි. ලෝකේ තියෙන්නේ අසත්‍යයක් මත කියලා දැක්මකට එන්න ඕන. ලෝකේ තියෙන්නේ අසත්‍යයක් මත. අපි සත්‍යයක් කියලා පිළිගන්න මට්ටම තමයි සත්ව භාවය. නැත්නම් කෘතඥ ස්වභාවය කියලා කියන්නේ අශෘතවත් බව. ඇහිලා නැහැනේ. ඒක ඕකේ මම ඉස්සෙල්ලා කිව්වේ දැන් අර මැජික් එකක් කියලා කියන මට්ටම මොකකටද අපි මැජික් එකක් කියන්නේ සාමාන්‍යයෙන්? මායාවක් කියන්නේ. මම කිව්වේ මම දැන් මේ මලෙන් පරවියෙක් අරන් පෙන්නනවා. අපි මැජික් එකක්නේ. ඇයි ඒකට මැජික් කියන්නේ? ඒකේ තේරුම මොකද්ද? අපිට හිතන්න බෑනේ. අන්න හරි. ඒක දැන් එක පැත්තකින් මලකින් පරවියෙක් ආවා. ඒ දෙකම ඇත්තනේ. ඕක වෙන්න බැරි වැඩ. නේද? විය නොහැක්කන් නේද? වෙන්න බැරි එකක් සිද්ධ වුණා නම් හරි කළා නම් හරි අපි ඒකට මැජික් එකක් කියනවා. අපි දන්නවා වෙන්න බෑ. විය නොහැක්කක්. කොහොම හරි නිකන් කරලා පෙන්නනවානේ. කරන්න බැරි දෙයක් කරලා පෙන්නනවා. ඒ කියන්නේ බොරුවක් තියනවා කියලා දන්නවා.
අපි දන්නවා ඕක දැන් වෙන්න බෑ කියන්නේ බොරුවක් කියලා දන්නවා. ඒ උනාට බොරුව අල්ලන්නත් බෑ. බොරුවක් කියලා දන්නවා බොරුව අල්ලන්න බෑ. දැන් කඩුව ගිලින එක. කරන්න බැරි වැඩක්. මැජික් කාර්යය ගිලිනවනේ. කරලා පෙන්නනවා. ඒක තමයි. දැන් නෑ කියන්නත් බෑ. කරලා පෙන්නනවා. නේද? දැන් මලකින් පරවියෙක් මැව්වා. දැන් පරවියක් ඉන්නවනේ. නෑ කියන්නත් බෑ. කොහෙද හිටියේ? මල විතරයි ඊට කලින් දැක්කේ. මම පරවියෙක් ඇදලා ගත්තා. පිළිගන්නත් බෑ ප්‍රතික්ෂේප කරන්නත් බෑ. දැන් ඔව් ප්‍රතික්ෂේප කරන්නත් බෑනේ. පේනවනේ. හිතට එංගකව දැන් බොරුව කියලා දන්නවා වෙන්න බෑ කියලා දන්නා ඒ වුණාට පේනවා. ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඕකට නේද අපි ඇත්තටම මැජික් කියන්නේ. නෑ මම මැජික් කියන එකේ තේරුම ඕක නේද? අපි හොඳටම දන්නවා වෙන්න බෑ. ඒ වුණාට ඒක කරනවා. නේද? අර කඳ මැද්දෙන් කපන්නේ කඩුවකින්. ඔව්. දෙකට කපන දෙපැත්තට අදිනවා. දෙපැත්තට අදිනවා. දැන් එකක් කියන්නේ මොකකටද? නැත්තම් ඔය උපමා තේරෙන්නේ. මොකකටද මැජික් එකක් කියන්නේ? බොරුව. රැවටිල්ල. බොරුවක් ඒ වුණාට තියෙනවා. හොඳටම දන්නවා මවාපෑ. ඒ කියන්නේ වෙන්න බැරි එකක් කියලාත් දන්නවා. නෑ කියන්නත් බෑ. මේ කරලා පෙන්නන්නේ. නේද? කඩුව ගිලලා පෙන්නනවා. නැති දෙයක් තියනවා වගේ පෙන්නනවා. දැන් අපි ඇයි නැති දෙයක් කියන්නේ? අපි හොඳටම දන්නවා වෙන්න බැරි දෙයක් කියලා. ඔන්න ඔය හොඳටම දන්නවා කියන එක. ඒ කියන්නේ මේක අසත්‍යක්මයි කියලා නිකන් කොහෙන්ද කියනව නේද අපිට? ඔන්න ඔය දැක්ම එන්න ඕන. මේ ලෝකය අසත්‍යක්මයි. දැන් අපිට වෙලා තියෙන්නේ අපි ඒකේ නෑ. විඥානයේ මායාකාරය කියලා ඔහේ කිව්වට මායාගතියක් අපිට නෑනේ. මේ පුටුව තියෙන වාඩි වෙන්න පුළුවන් නේ මොන මායාවක්ද? තේරෙනවද? ඒකට ඒ විඥානයේ මායාකාරය මැජික් කාර්යය කියන බුද්ධ වචනේ අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි ඒක හොයන්නේ. මැජික් එකක් නම් දැන් තේරෙනව නේද? මැජික් කියන අදහස වෙන්නම බෑ කියලා අපි දන්නවා. ඒ වුණාට වෙනවා. නේද? වෙන්න බැරි දෙයක් කරලා පෙන්නන්නේ කොහොමද? ඒකනේ මැජික් එක. එහෙනම් අපේ විඥානයේ මායාකාරය කියන්නේ ඔන්න ඔය වගේ වැඩක් වෙන්න ඕනේ නේද? විඥානය ආයෝපමංච විඥානං කියනවනේ. මේ බුදු කෙනෙක් මැජික් කාර්ය මායාකාරය කියන උපමාව දෙන්නේ විඥාණයෙන් කරන්නෙම වෙන්න බැරි වැඩක් තියනවා වගේ පෙන්නනවා. ඇත්ත වගේ පෙන්නනවා. ඇත්ත වගේ පෙන්නනවා. ඒකට විඥානය කියන්නේ මොකද්ද? තේරුම? දැනගන්නවා. හඳුනා ගන්නවා කියන සංඥාව පැත්තට නේ දැනගන්නවා. දැනගන්න ගතිය තමයි විඥානය කියන්නේ. නේද? දැන් අපි මොනවා හරි දැනගන්න ගතියක් තියෙනවානේ. දැනුවත් වෙන ගතිය. නේද? ඕකට තමයි විඥානය කියන්නේ. ඒත් අපි මොනවද දැනුවත් වෙලා තියෙන්නේ ලෝකේ ගැන? නේද? එතකොට ඔන්න දැන් ලෝකය අසත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වට අපිට එහෙම නෑනේ. මේක කොයිලාවත් මැජික් එකක් කියලා හිතෙන්නේ නෑනේ නේ. අපි දැනගන්න ඔක්කොම නිකන් ඇත්තනේ අර පැත්තවල අර මේවා තියෙන්නේ ඔය තියෙන්නේ මැජික් එකක් කියලා හිතෙන්නේ නෑනේ. මේ විඥාණයෙන් කිව්වේ. කියන්නේ අපි දැනගත්තා. නේද? එතකොට ඔන්න ඔය ලෝකය කියන්නේ අසත්‍යයක් කියන පළවෙනි එක ඒ දැක්ම එන්න ඕන. අපි ඇත්ත දැකලා නෙවෙයි. බුදු කෙනෙක්
පෙන්වන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි මුලාවක් නෙමෙයි පෙන්වන්න හදන්නේ. ඒකට අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ අර ඒ බුදුහාමුදුරන්ගේ පැත්තෙන් අපේ පැත්තෙන් නෙමෙයි. අපි කරන්න හදන්නේ මොකද්ද? අපේ පැත්තේ මේ පුටුව හම්බ වුණා දැන් ඕක බොරු කරන්න යනවා. ඒක හරියන්නේ නැහැ. මේක නෙමෙයි තියෙන එකනේ බොරු කරන්න හදන්නේ. තියෙන එක නෑ කියන්නේ නේ හදන්නේ. ඒකට හිතට අවධානය වෙන්නේ නැහැ කවදාවත්. ඒක දහම නෙවි. ඒක නිකන් මායාවක් වගේ. මායාවක් කිව්වේ ඇයි කියලා අපි හොයන්න ඕන. අපිට මේ ගෙඩි පිටින් තියෙන්නේ මේ අල්ලන්නත් පුළුවන් වාඩි වෙන්නත් පුළුවන් නේද? එහෙනම් ඇයි බුදුහාමුදුරුවෝ මේ දැනගන්න ගතිය මායාවක් කිව්වේ? පුටුවක් කියලා දැනගන්න ගතිය කොහොමද මායාවක් වෙන්නේ? කියලා ඔන්න විමසන්න ඕන. හරි? يعني මොනවාම හරි දැනුවත් වුණා නම් ලෝකේ ගැන ඇයි බුදුහාමුදුරුවෝකට මායාව කිව්වේ? අපිට අඩු ගන්න ඒ ශ්‍රද්ධාවෙන්වත් දැන් හොයන්න පටන් ගන්න වෙනවනේ නේ. අපිට මායාවක් නෙවෙයි අපිට ඇත්තනේ. නේද? දැන් අපි සත්‍යවන්ත අපි ඇත්ත කියන්නේ සත්‍යවාදීකමට නෙවෙයි බොරුවට. ඒ කියන්නේ අපි රාට්ටකෙද අපි ඇත්ත කියන තැන ඉන්නේ. හැබැයි ඒක පේන්නේ අර බුදුහාමුදුරුවෝ පෙන්වන පැත්තෙන් බැලුවොත් විතරයි. ඒකයි මේක අශෘතවත් අයට මේක තේරෙන්නේ නැහැ කියන්නේ. හරි? කියන්නේ බුදු කෙනෙක් පෙන්වන කෝණය දැක්කොත් විතරයි එතනින් එහාට ඇහෙන්නේ. ඒකට ඉස්සෙල්ලා එන්න ඕන අන්නේ දර්ශනය පිරිසිදු වෙන්න ඕන. බුදු කෙනෙක් පෙන්වන්නේ ලෝකේ ගැන නෙවෙයි. ලෝකේ තියෙන්නේ බොරුවක් මත කියන කතාවනේ පෙන්වන්නේ. එතකොට මේ බොරුවක් මත තියෙන එකක විග්‍රහ කරයිද බුදුහාමුදුරුවෝ? නෑ. විග්‍රහ කිරීම කරන්නේ විද්‍යාඥයෝයි අපි. ඔන්න මම දෙයක් හොයාගත්තා. මේක ඔයගොල්ලන්ට පේන්නේ නැති කියලා හොයාගත්තා. ලෝකේ. නේද? ඒකට ඒ සොයා ගැනීමක් තියෙන්නේ මේ අසත්‍ය මත පදනම් වුණ එකක් තුලනේ. තේරෙනා නේද? එහෙම කියනකොට තේරෙනා නේද? ඒ කියන්නේ දැන් ඒක තව ටිකක් වෙන උපමාවක් ගත්ත දැන් අපි හීනයක් දකිනවා. ඒකට ඒ හීනය ඇතුලේ තියෙන ඔක්කොම අසත්‍යයක් මතනේ. ලැබීමක් නැහැ නේවනේ. එතකොට තේරෙනව නේද? හීනය ඇතුලේ ඉන්නේ කවුද කියලා විස්තර කළාට වැඩක් තියනවා. නේද? අසත්‍ය මතනේ. අන්න ඒ වගේ දැක්මක් එනවා. එතකොට ලෝකේ තියෙන මොකක් දැම්මත් ඕක අසත්‍යයක්. අන්න එතකොට තමයි මැජික් කාර්යයක් ඉන්නවා කියන එකවත් පේන්නේ. අපි දන්නේ මැජික් කාර්යයක් ඉන්නවා කියලා. ඒක මොන කරගෙන හිතුවට දැන් මේ සබ්බේ පුතජන උම්මතගේ පිසු කියලා කියනවා. ඔව්. මොකද මේ නැති දෙයක් ඇති විදිහට දාගෙන ඉන්නේ. ඔව්. දැන් අපිට එහෙම තමයි කියන්න වෙන්නේ. එතකොට ඇති බව හම්බ වෙලා තියෙන්නේ මොකක් හින්දාද? මෝඩකම, මුලාව. ඇත්ත නොදන්නකම. අවිද්‍යාව. ඇති බවක් නේ දැන් අපි මැජික් එක බලනකොට ඇති බවක් නේ හම්බ වෙන්නේ. මේ කරලා පෙන්නනවා. නෑ කියන්නේ කොහොමද? කඩුවක් ගිල්ලලා පෙන්නුවාට පස්සේ ඕක නෑ කියන්න පුළුවන්. පරවියක් මැවුවට පස්සේ නෑ කියන්න පුළුවන්. ඒ ඇත්ත පරවිය. නේද? දැන් පොරුයි කියන්න බෑ. අපිට පෙන්නන්නේ. අපිට පේනවා. දැක්කනේ. එහෙනම් අපි අර කරන හැටි හොඳට හෙව්වොත් විතරයි නුවණට තමයි ඕක අහුවෙන්නේ. ප්‍රඥාවට. එහෙන් බලලා අල්ලන්නම බෑ. අල්ලන්න පුළුවන් වුණා නෑ. ඔකට මැජික් කියන්නේ නෑ. ඇස්බෙන්දු මායාව නේද? ඒකට ඔක ඇහැ නෙමෙයි ආයතන හයෙන්ම. ආයතන හයෙන්ම ඔය මුලාව කරනවා. හරි. පළවෙනි දර්ශනේ එන්න ඕන ලෝකය කියන්නේ මුලාවක්. ඒක දැන් අපිට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවෙන් තමයි කියන්නේ. අපි දැකලා නෙමෙයි. දැන් මැජික් ෂෝ එකක් බලනවා. තාම මැජික් එක කරන හැටි දන්නේ නැහැ. එතකොට ඥානවන්තකම කියන්න බෑනේ. බෑ. ඒකට අපි තාම මැජික් ෂෝ එක බලන මේ ප්‍රේක්ෂකයෝ වගේ. නේද? හැබැයි එතෙන්දී නම් අපි මැජික් ෂෝ එකක් බලන්න ගියේ කියලා දන්නවා.
දැන් අපි ආයතන පාවිච්චි කරනකොට ඕක දන්නෙත් නෑනේ. ඒකයි අශෘතවත් කියන්නේ. බුදුදහම මතක් වුණත් බුදුහාමුදුරෝ කියලා තියෙනවා මේවා ඉති මාරයට ආයතන අපි රවට්ටනවා මුලා කරනවා නේ ඔය කොච්චර කතා කළත් අපි මේවා පාවිච්චි කරනකොට ඒව මතකත් නැහැ ආයතන පරිහරණය කරනකොට ඒක මතක නැහැ අසීහිය පියවි සිහිය මම කියන්නේ මේ අර දැන් පරමාර්ථය දකින සිහියක් ඔව් මට හිතෙන්නේ ඔය පියවි සිහිය කිව්වේ පියවිලා නින්ද ගිහිල්ලා හීනේ බලන සිහිය තමයි තියෙන්නේ හීනේ ඇත්ත කියලා අයියෝ පියවි සිහිය කියන්නේ දකින්න සිහිය වෙන්නේ මේ පියවි සිහිය වෙන්නේ කොහොමද ඒ ප්‍රകൃති කියන්නේ දැන් දකින්න කියන එක මම දන්නේ කොහොම වචනේ ආවද කියලා. සිංහල වචන දකින්න නැහැ කියන්නේ අර ඇත්ත ඇත්තටින් දැකීමක් වගේ එකක්ද? අපිට හිතෙන්නේ එහෙම. හැබැයි වෙලා තියෙන්නේ අපි ඇත්ත කියලා හිතන්නේ මේ දැන් මං ඇහෙන් දැක්කොත් ඇත්තයි කියන එකනේ ඇත්ත වෙලා තියෙන්නේ. නේද? වෙන අය බොරු කිව්වට මං ඇහෙන් දැකපුවේ බොරු කියන්නේ. ලෝකයට සාපේක්ෂව ඇත්තනේ. ඔව් ලෝකයට සාපේක්ෂ ඇත්ත. අපි පියවි සිහිය කියන්නේ. බුදුහාමුදුරන්ට සාපේක්ෂව බොරු. නිවනට සාපේක්ෂව බොරු. නේද? කියන්නේ ඊතර වීමට සාපේක්ෂව ලෝකෙ කියන්නේ බොරු. ඒකේ ඇතුලේ තියෙන බොරුව තමයි හොයාගන්න ඕන. ඔව්. දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන අපි මේ බොරුවක් තුලිනුයි හොයන්න හදන්නේ. ලෝකෙ තුලින්නේ දැන් හොයන්න හදන්නේ. එතනදී අර මේ දැන් බොරුව අපි දැන් වටහා ගන්නවා කියන්නේ දැන් පන්දමක් කරකනකොට පන්දමක් කරකනකොට අපිට මේ රවුමක් දිස්සෙනවා විද්‍යාමාන වෙනවා. ඔව්. හරි එතකොට එතන අර වේගය නිසා ඒක වෙනවා. ඔව්. කියලා අපි ගන්නෙ. ඔව්. දැන් ඔන්න ඔතනින්ම හිතන්නකෝ. දැන් ගිනි බෝලයක් හම්බ වුණේ කොහොමද? හේතුව හෙව්වොත් වේගය නිසා. නේ? රවුමක් හම්බ වුණේ. ඔව්. වලල්ල හම්බ වුණේ වේගය නිසා කියලා අපිට හම්බ වෙනවනේ. කරකුත් නැත්තම් නිකම් බෝලයක් වෙලිලා. දැන් අපි ඒකේ හේතුව හොයා ගන්නවා නේද? වේගෙ හිතන්නේ හිමීට කරකුණා නම් වලල්ල හැදෙන්නේ නැහැ බෝලයක් යන්නේ. අර බෝල් අරක ඇහි මේ ඇහැ මුලාවට අහු වෙන වේගෙට කරගෙනවා අපිට ඒක ගිනි බෝලයක්. ඒ උපමාවේ අපි දන්නවනේ වලල්ල හැදෙන හැටි. ඔව්. තියෙන්නේ එක ගිනි බෝලයයි. ඔන්නට වලල්ලක් වගේ එකක්. වලල්ලක් පේනවා. ඒකත් විය නොහැක්කක් නේ. අනිත් එක දැන් ඒක අපිට පේනවා. එක එක්කෙනාගේ පෙනීම වලල්ලක් තියනවා වගේ පේනවා. ඒක ඇත්ත නෙමෙයිනේ. නේ ගිනි බෝල එක වෙලාවක එක තැනකනේ තියෙන්නේ. ඒක තමයි දැන් මේ ලෝකෙත් කරකිනවා. දැන් අපිට ඒක අර හරි වේගකින් කරකින නිසා කියන මේ හොයාගන්න බෑ කියලා කියනනේ. නෑ දැන් ඒ විචාරත්වයත් එක්කලා නෑ ඉන්නකෝ මම ඔය දැන් ඔය හොයන එක හරි. ඉතින් ලේසි බත මම කියන්නේ. නෑ ඔය ලේසි එකේ වැරද්ද අපිට පේන්නේ. ඒක මම මේ පෙන්වන්න හදන්නේ. ගිනි වලල්ලට හේතුව බෝලයක් තියෙනවා. ඕකේ වේගය නිසානේ. නේද? අපිට හම්බ වුණානේ හේතුව. අපි හිතනවා බුදුහාමුදුරුවොත් පෙන්වන්නේ ඕක කියලා. ඔතර වෙනස තමයි මම මේ පෙන්වන්න හදන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකක් හරි ගන්නකො චතුරාර්ය සත්‍යනේ. නේද? මොකද්ද? දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි මාර්ගයයි. ඕක ඇතුලේනේ ඔක්කොම තියෙන්නේ බුදු කෙනෙක් පෙන්වන්න ටික. බුදු කෙනෙක්ට ආවේනික දේශනාව. මේක බුදු කෙනෙකුට විතරයිනේ කියන්න පුළුවන්. කියලාත් අහලා තියෙනවනේ නේ. දැන් බලන්න අය දැනගත්තු එක චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද කියලා. අපි හොයාගත්තු එක. බලමු. ඒක නම් බොහොම හොඳයි. නෑ හොයන්න ඕන. නැත්නම් අපි හේතුඵල දැක්ක දැන් හරි කියලා හිතනවනේ. අපි බැලුවේ නෑනේ බුදුහාමුදුරුවෝ කියපු එකට එකඟ වුණාද කියලා. දැන් දුක කියන එක අපි දුක පිරිසෙන් දකින්නනේ කියන්නේ. ඒක දුක මෙතන මොකද්ද? ගිනි වලල්ල කියලා ගමු. නේද? ගිනි වලල්ලක් පේන එකනේ. ලෝකේ කියන්නේ ඒකනේ.
දැන් ලෝකයට ඇත්ත මොකද්ද? ගිනි වලල්ල. නේද? ඒක හරියට දුක වගේ වෙන්න ඕනනේ. දැන් ඊළඟට දුක්ඛ සමුදය තමයි අපි හොයාගත්තේ නේ. දුක ඇති වෙන්න හේතුව, ගිනි වලල්ල ඇති වෙන්න හේතුව මොකද්ද? වේගය දැක්කේ නැහැ. මේ වේගෙන් කරකිනවා. ඒ කියන්නේ ගිනි බෝලයක් කියන එක දැක්කේ නැහැ. නේද? අපිට හේතුව හම්බ වුණානේ. දැන් චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සමුදය කියන එක මොකක් වගේද අහලා තියෙන්නේ? තණ්හාව කියලාත් අහලා තියෙනවා. නේ? දුක්ඛ සමුදය තණ්හාව. ඊළඟට තව එකක් බලන්න. දුක පිරිසිඳ දකින්න කියනවා. සමුදය මොකද්ද වෙන්න ඕන? පිරිසිඳ දකින්නද? ප්‍රහාණය වෙන්න ඕන. නිරෝධය සාක්ෂාත් වෙන්න ඕන. මාර්ගය වැඩෙන්න ඕන. කොහොම නේද වෙන්න ඕන? දුක තමයි පිරිසිඳ දකින්න කියන්නේ. සමුදය පිරිසිඳ දකින්නවා නෙමෙයිනේ. දැන් අපි පිරිසිඳ දැකලානේ හේතුව. හේතුව හම්බ වෙලානේ අපිට. ප්‍රහාණය වෙලා නැහැ. ප්‍රහාණය වෙලාද ලැබිලාද? මං හේතුක හොයාගෙන. තේරෙනවද? හරියට වෙන්න ඕන සමුදය ප්‍රහාණය වෙන්නනේ. දැන් අපිට හේතුව ප්‍රහාණය වෙලා නැහැ, හේතුව ලැබිලා. මෙන්න මේකයි හේතුව. තේරුණාද? දැන් අපි ඕනෝකයි ඔය ලෝකෙට අයිති හේතුඵල කතන්දරේ තියෙන ප්‍රශ්නේ. අපිට හේතුවත් හම්බ වෙලා ඵලයත් හම්බ වෙලා. අපි ඒක හොයාගත්තා. අපි හොයාගත්තා. අන්න එතකොට පේනවා කවුද හොයාගත්තේ? හේතුව හම්බ වුණේ කාටද? මට. හරි. රැවටුනේත් මම රැවටෙන්න ඇති බව හොයාගත්තෙත් මම. මම එහෙම්මමයි. හෙල්ලිලාවත් නැහැ. ඉතින් කොහෙද සක්කාය දිට්ඨියක් කැඩෙන්නේ? හේතුව හොයාගෙන තියෙන්නේ මමයි. ඒක කොහොමද ඔබ ඊතර වෙන දහමක් වෙන්නේ? නේද? මම බුදුහාමුදුරන්ගේ දහමේ සමුදය ප්‍රහාණය වේ යුක්ත. දුක තමයි අවබෝධ වෙන්නේ නේද? පිරිසිඳ දකින්න. දැන් අපි සමුදයත් පිරිසිඳ දැකලා. සමුදයත් අවබෝධ කරගෙන. මේ ප්‍රහාණය වෙන්නේ. දැන් පේනවාද චතුරාර්ය සත්‍ය කියන එක මේ අපි ලෝකෙට හොයන හේතුඵල කතන්දරයක් නෙවෙයි. නේද? සමුදය දකින්නකොට වෙන්න ඕන සමුදය ප්‍රහාණයක්. ලැබීමක් නෙමෙයි. අපිට වෙලා තියෙන්නේ ලැබීමක්. එතකොට පේනවා නේද මේ හොයන විදිහ මොකද්ද අඩුවක් තියනවා කියලා. මේ අපිට ඕන විදිහට හොයලා මිසක් බුදුහාමුදුරුවෝ කියන විදිහට හොයලා නෙවෙයි. නේද? ඒකනේ මම යා එහෙම්මම ඉන්නේ. හෙල්ලිලාවක් නැහැ. සක්කාය සකීය බව කියන එක එහෙම්මම. හම්බ වෙච්ච එකම හම්බ නොවෙච්ච එකක් වුණොත් සමුදේ උනේ නෑ වෙනවනේ. සමුදේ නිරෝධ කරන්න දෙයක් නැති වෙනවා. අන්න හරි. දැන් නිරෝධය සාක්ෂාත් වීමකුත් නැහැ. සමුදේ වුණොත් නිරෝධය වෙන්නේ. සමුදය ප්‍රහාණය වුණොත් තමයි සමුදය නිසා මොකක් හරි හටගත්තා නම් හටගන්න බැරි. හටගන්න බැරි බවනේ නිරෝධය. ඒ හටගන්න එක බොරු. හටගත්තා කියලා අපිට හිතෙන එක බොරු. අන්න හරි. දැන් සමුදය කියන්නේ මෝඩකම වෙන්න ඕන, මුලාව වෙන්න ඕන. මුලාව හින්දා තමයි මැජික් එක තියෙන්නේ. තේරෙනවද? මැජික් එක කරන හැටි දැක්ක දවසට මැජික් එකක් ඉතුරු වෙයිද? මැජික් එකක් ඉතුරු වෙන්නේ මැජික් මුලාවක් කියලා දැන්. අන්න එහෙම එක දහමක් මේ පෙන්නන. කියන්නේ මුලාව හම්බ වෙන්න නෙමෙයි, මුලාව දකිනකොට මුලාව දුරු වෙන්න ඕන. 아무තෙන් දෙයක් ලැබෙන්න බෑ. හරි. තේරෙනවද? මේ දහමේ වෙනස ඒකයි මේ ඊතර වෙන දහමක් කියන්නේ. ලැබෙන දහමක් නෙවෙයි. අපිට වෙලා තියෙන්නේ දහමිනුත් තව මොනවා හරි ලැබිලා. ඊතර වෙන පැත්තට
ඔන්න ඕකත් එක්ක තමයි. ඒ කියන්නේ මේ අසත්‍යයක් කියන දැක්ම තියාගෙන හෙව්වොත් තමයි අසත්‍ය විදිහට දකිනකොට ඒක ඉන්න බෑනේ. ඒකේ läග ගන්න බෑනේ. අසත්‍යනේ. නේද? මම කියන්නේ දැන් අර බල්ලා වතුරේ බල්ලෙක් හදාගෙන ඉන්නවා කියන එක දැන් අපි දන්නවනේ ඒක අසත්‍යයක් කියලා වෙන්නම් බැරි වෙනන්නේ. නේද? එයා ඇත්ත දකිනකොට තවදුරටත් බල්ලෙක් පිහිටන්න පුළුවන්ද? බෑ. මොකද මේ බල්ලා හැදෙන්න තිබුණ මෝඩකම දුරු වෙනවා. මේ ඇත්ත දකිනකොට. ඒතර මුලාව දකිනකොට මුලාව හම්බ වෙනව නෙමෙයි ඒක දුරු වෙනවා. මුලාව දකිනකොට මුලාව විදිහට දකිනකොට මුලාව පිහිට ඉතුරු වෙන්න බෑ. සර් අර දැන් හිතන සමුදේම නිරෝධය වුණොත් මාර්ගයක් අවශ්‍ය වෙනවද? නෑ මාර්ග සත්‍ය කියලා වෙනම තියෙනවා. දුක්ඛ සත්‍ය සමුදය නිරෝධ මාර්ගය. නෑ දැන් මම ඊළඟ එකට එන්නම්. දැන් මොකක්ද ඒකට නිරෝධය කියන්නේ? හරි. දැන් දුක කියන එක පිහිටන්න හේතුගනේ සමුදය. දුක කියන එකට හේතුගනේ සමුදය. හරි. හේතුව දකිනකොට හේතුව ප්‍රහාණයත් වෙනවා. හරි? දකිනකොට ප්‍රහාණය වෙනවා. දැන් මුලාව දකිනකොට මුලාව දුරු වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? දැන් මුලාව නිසා හටගන්න ඒවට මොකද වෙන්නේ එතකොට? ඒවා අපි ඇතයි කියලා ගන්නවද? නැහැ. ඒවා නිකම්ම. ඒ කියන්නේ අපි මුකුත් කරනව නෙමෙයි. ඒකයි ඒක සාක්ෂාත් වෙනවා කියන්නේ. වෑයම් නොකරම නිරෝධය දකින්නවත් නෙමෙයි ප්‍රහාණය කරනවත් නෙමෙයි. සාක්ෂාත් වෙනවා කියලා වචනයක් නිදාලා තියෙනවා. ඒක සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ අපි මුලාව දකිනකොට මුලාවෙන් හැදෙන ඒවා පිහිටන්න බෑ. නිරෝධ ධර්ම. නේද? වචනයක් දුන්නොත් ඒකට කියන්නේ නිරෝධ ධර්ම. හටගෙන නැහැ. හටගෙන නැත්නම් ඒක ගැන කතා කරන්නේ කොහොමද? නිරෝධයක් කියලා සාක්ෂාත් වෙනවා. එතකොට මෝඩකමටයි ඒක ගැන කතා කරලා තියෙන්නේ. දැන් වතුරේ බල්ලා ගැන මොනවා හරි අදහසක් ඇවිල්ලා තියෙන්නේ මෝඩකමටනේ. ඒකට මේ මෝඩකම කියන නුවණ තමයි මේ නිරෝධය සාක්ෂාත් වෙන්නේ. හරි. ඒ ඔන්න ඔය තුන එනකොට මාර්ගය තමයි වැඩෙන්නේ. මේ ඊතර වෙන මාර්ගයක් නෙමෙයි. මාර්ග කෘත්‍යය. ඒකයි කියන්නේ ওই ඥාන හතර එකට යෙදෙන්නේ. එකකින් පස්සේ එකක් නෙවෙයි. يعني දුක පිරිසිඳ දැකීම කියන එකේ මේ හතරම තියෙනවා. පිරිසිඳ දකින්නවා කියන්නේ ඇත්ත ඇති හැටි දකින්නනේ යථාභූත ස්වභාවය. යථාභූත ස්වභාවය දකින්නකොට මැජික් එකකින් හිතන්න. මැජික් එකේ ඇත්ත දකින්නකොට ඇත්තටනේ අපි යථාභූත ස්වභාවය කියන්නේ මේ පවතින ඇත්ත. පවතින ඇත්ත දකින්නකොට මැජික් කියන කතාව ඉතුරු වෙන්න පුළුවන්ද? බෑ. මැජික් හටගන්න තියෙන සමුදය ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ මෝඩකම දුරු වෙනවා. මුලාව දුරු වෙනවා. බොරුව තේරෙනවා කියන්නේ මුලාව දුරු වෙනවනේ. එතකොට දැන් ඒක ආයි තියනවා කතාවකට යයිද? නෑ. මම නිරෝධය සාක්ෂාත් වෙන්නේ. හරි. ඉතින් ඔය දකින්න එක නේද මාර්ගය වෙන්නේ. ඊතර වෙන මාර්ගය වෙන්නේ. මාර්ගයේ අමුතුවෙන් වැඩිවීමක් නෙවෙයි. ඔන්න ඔතෙන්දී අර පිහිටා හිටියෙත් නෑ වෑයම් කළෙත් නෑ. වැඩෙනවා නේද? වඩන්න දෙයක් නෑ වැඩෙනවා. මේ දර්ශනය පිරිසිදු වෙන්න ඕනේ. දැක්ම පිරිසිදු වෙන්න ඕනේ. ක්‍රියාවක් නැති ක්‍රියාවක් තමයි. දැන් මොකද කරනවා නෙමෙයි. ඥාන දර්ශනය භාවිතා වෙනවා. හැබැයි ඥාන දර්ශනෙ තියෙනවා. නැත්තම් භාවිතා කරන්න බෑ. ඒ ප්‍රඥාවේ භාවිතය. ප්‍රඥාව එන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒක නිකන් ඉබේ පහළ වෙන්නෙත් නෑ. අශෘතවත් කියනකොට ප්‍රඥාවක් නෑ. හරි. ඒතර ඒ ප්‍රඥාව වැඩෙන්න අර ඇහෙන දේ ගැන විමසීමක් කරන්න වෙනවා. මොකද්ද මේ කිව්වේ? නේද? ඒත් ඒ ඇහෙන දේට අනුව අපිට විමසන්න වෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලය තමයි ප්‍රඥාව දැක්ම. ඒ දැක්ම කියන්නේ ආයතන වලින් දකින මට්ටම නෙවෙයි. ආයතන වලින් දකින එකේ මුලාවනේ දැන් ප්‍රඥාවට අහු වෙන්නේ. ඒකයි මම කිව්වේ ඒ දැක්මට මේ ලෝකේ එකක්වත් ගාවන්න බෑ. ඒ කියන්නේ ආයතන වලින් දැනගත්ත මොකක්වත් ගාවන්න බෑ. ඒ ටික අසත්‍යන්නේ. සත්‍ය ඒවා තියෙන්න බෑනේ. හරි. ඔන්න ඔහොම දර්ශනයක් එන්න ඕන. එතකොට අපිට
මේක කියලා හම්බ වෙන්න විදිහක් නැහැ. ඊතර වේද ක්‍රමයේදී මෙන්න මේකයි කියලා ගලපන්න විදිහක් නැති වෙනවා. තේරුණා නේද මේ දැක්ම එක්ක යනකොට. ඒක ලෝකේ මොනවා හරි දැම්මනම් මෝඩකමමයි. ඒ කියන්නේ නිකන් අපි අර හීනෙන් දැක්ක එකක් ඔන්න දැන් ඇත්තකට ගලපනවා කියන්නේ නිකන් මෝඩකමන්නේ. නේද? මේ හීනයක් වගේ තමයි අසත්‍යයක් මත පිහිටියා කියන එක. හැබැයි අපි අත් දකිනවා. හීනෙන් හරි දකිනවා. ඒකට නුවණ තියෙනවා මේක වියන එකක්. හරි? දැන් වැඩේ තියෙන්නේ අත් දෙකේම නැවතිලා නැහැ. ආයතන වලින් පෙන්නනවනේ. නේද? තියනවා කියලා පෙන්නන එකනේ ආයතන වලින් කරන්නේ. හැබැයි අර ඇහිලා බුදුහාමුදුරන්ගේ එක ඇහිලා තියෙන හින්දා ඕක වෙන්න බෑ මැජික් එකක්. කියලා කොහෙද වැඩ කරන්න ඕන. එතකොට නිකන් ඉන්න බෑ. ඇයි එහෙම කිව්වේ? කොහොමද මේක මැජික් එකක් වෙන්නේ? දැන් හොයන්න ඕනේ. වෙන්න බැරි වැඩ වෙනවා නම් අපි සත්‍ය හොයන කෙනාට නිකන් ඉන්න බෑනේ. අන්න එතෙන්දි තමයි අර සත්‍යවාදී කියන එක. සත්‍ය හොයන අයටයි බුදුදහම තියෙන්නේ. නිකම්ම ඉන්න අයට නෙවෙයි. හරි. මේ වැරද්දක් තියනවා නම් මොකද්ද වැරද්ද කියලා හොයන ගතියක් තියෙනවා. දැන් අපි මැජික් එකක් පෙන්නුවොත් ඒක හොඳ මැජික් එක කියලා නිකන් ඉන්න බෑ. ඒක කලේ කොහොමද කියලා එයාට හොරෙන් හරි හොයා ගන්න ඕනේ. එක්ක එයාගෙන් අහගන්න ඕනේ. ගිලා බලා ඉඳලා හරි හොයා ගන්න. අර මැජික් කාර්යයේ ස්ටේජ් එක නේද? පිටිපස්සේ එයාටත් හොරෙන් හැංගිලා ඉඳලා කරඩ හැටි හොයා ගන්න ඕනේ. අර හයි කරලා හරි බලන්න ඕන. මොකද්ද මේ අවධානයෙන් බැලුවේ නැත්නම් ඒක පේන්නේ. යන්නේ ඒ අවධානයෙන් බලන එක තමයි විමසන ගතිය කියන්නේ. දැන් නිකන් ඇහෙන් බලා හිටියට අල්ලන්න බැයි නම් අපි ඊට වඩා උපක්‍රමයක් දාන්න වෙනවනේ. අන්න ඒක තමයි ප්‍රඥාවට ආහාර කියන්නේ. හරි. ඒකට බුදුහාඳුරෝ කියපු එකත් උදව් කරගෙන අපි අපේ ප්‍රඥාව වඩා ගන්නවා. ප්‍රඥාව වැඩුණොත් ඒක තමයි සතර ඥානය කියන එක. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන එක ප්‍රඥාව. ඒ කියන්නේ ඥාන දර්ශනය. මේක මේ හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි මේක දුකයි මේක සමුදයයි කියලා. දැන් මම පෙන්වන්නේ හිතුවහන් යන වැරද්ද. සමුදයත් අපිට හම්බ වෙනවා. ප්‍රහාණය නෙමෙයි වෙලා තියෙන්නේ. නේද? දැනුම මට්ටමක් විතරයි. මේක දැනුමෙන් කරන වැඩක් නෙමෙයි. හැබැයි දැනුමත් ඕන. දැනුම කියන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ මොකද්ද කියලා අහලා දැනගන්නත් වෙනවනේ. හැබැයි ඒ දැන ගැනීම ඇත්ත කරගෙන බෑ. ඒ කියන්නේ අපි ඒක හොයන්න ඕන. ඒකට අපිට හොයන්න උදව් වෙන්න දෙයක් තමයි බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම කියන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ අපේ මානසිකත්වයට. මේ මෝඩකම කියන මානසිකත්වයට තමයි කතා කරන්නේ මෝඩකම දුරු කරන්න. ඒකට එක එක්කෙනාගේ මානසිකත්ව වලට තමයි බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙන්නේ. ඒ දහම නෙමෙයි. එයා ඉන්න මුලාව පෙන්වන්න. එහෙනම් දක්ෂ කෙනා ඒකෙන් දකිනවා. මේ මුලාව දකිනවා කියන්නේ ඊතර වෙන කෘත්‍යයකට යොමු වෙනවා. හරි. මෝඩකම දකින්න ඒකෙ පිහිටන්නේ නේද? මෝඩකමෙන් හදපු ඇත්ත කියලා බාර ගන්න එක අයින් වෙනවනේ. ඔන්න ඔය වගේ එකක් තමයි මේ මාර්ග කෘත්‍ය වෙන්නේ. හැබැයි ඉස්සෙල්ලා Tamanට මේක නිකන් ඥානය ප්‍රත්‍යක්ෂ ඥානයක් වෙන්න ඕන. අයි වෙලාවක හරි වෙලාවක වරදී කතාවට ගිහිල්ලා බෑ. ඒ ඥානය වැඩි දියුණු කරගන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් අපි ඔය කියපු එක මොකද්ද දැන් ආයතන අපිව මුලා කරනවා නම් අපිට ආයතනකින් මොකක් හරි හම්බ වුණාම අපි ඔක විමසන්න ඕනනේ. කොහොමද මේක වුනේ? කොහොමද මේක වුනේ? ඒ කියන්නේ මැජික් එක විමසන්න වෙනවා. කොහොමද මේ මැජික් එක කළේ කියලා විමසනවා වගේ කොහොමද මේක උනේ? කෙසේද මේ කියන විමසීමට යන්න තියෙනවා. ඒක කෙනාට අවබෝධ වෙන විදිහ ටික වෙනස්. අවබෝධ වෙන්නේ නැති ඇස් ඉන්නවනේ. අවබෝධ වෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් එයා ඒ වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. ඔව්. අවබෝධ වෙන්නේ නැහැ කියන්නේ දැන් දහම අහන්නවත් ඕනකම නැහැ. ඒ කියන්නේ ලෝකේ ඇත්තමයි. කියන එකෙන් බැසගෙන රිංගගෙන. ඒක තමයි අර දෘෂ්ටිගත වෙලා කියන්නේ. හරි. දැන් යාට එතනින් එහාට කිව්වට වැඩක් නැහැ. කියන්නේ ගැලවීමක් නැහැ. ගැලවීමක් නැහැ. ඒ කියන්නේ
එයාට මේ මෝඩකම දුරු වෙන විදිහ එකක් ඇහෙනකම් සත්‍ය තේරුම් ගන්න. එයාට වදින්න පොයින්ට් එකක් එන්න ඕනේ. එයාට වදින්න පොයින්ට් එකක් දෙන්න ඕන. ඒක තමයි මේ බුදුහාමුදුරන්ගේ අසාමාන්‍ය හැකියාව. සම්පතියමතියට වැදුනේ අර ගෑණි මැරිලා වැටුනම නලගෙන නේද? ඔව් දැන් බුදුහාමුදුරන්ට ඒක අසාමාන්‍ය හැකියාවක් නේ. ඒගොල්ලන්ගේ සිත දැකලා පෙර පුරුදු දැකලා ඔක්කොමත් එක්කනේ. එතකොට දැන් අපිට ඉතින් එහෙම පෙන්වන්න කෙනෙක් නැති හින්දා අපිම ඉතින් පුළුවන් තරම් මේක හාර හොයන්න වෙනවා. මේක බුදු කෙනෙක්ගේ දහමද කවුරු හරි කියනකොට අහන්න වෙනවා. නේද? කියනකොටම අහලා හරියන්නේ පොඩ්ඩක් ඒක කරලා බලලා. ආයි බලන්න ඕනේ මේ බුදු කෙනෙක් පෙන්වන්නේ නැත්තේ මේ වගේ දෙයක්. ඒ අර ගන්නේ අර සක්කායට පහරක් වදිනවද සුඛීය බවට. නැත්තම් මට තව මොකක් හරි හම්බ වෙලාද? දහම කියලා තව මොකක් හරි හම්බ වෙලා. කියනක නැතිලා නැති එකක් ඒක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. කලින් දන්නේ නැති එකක් දැන් දන්නවා. නවනිපයි අලුත් දැනුමක් ගන්නවා. පරණ එක අයින් වෙනවා. එහෙම හරි ටික ඒකෙන් යන්නේ අර ඊතර වෙන පැත්තටද කියලා බලනවා. නැත්තම් ලෝකේ තව එකක් අල්ලගෙනද නැත්තම් ඊතර වෙන පැත්ත. ඒත් හැමතිස්සෙම මේක දැන් ඔය සූත්‍ර 80ක් තියෙනවානේ. ඔව්. දැන් ওই සූත්‍ර වල කොහොම එකක් කරන්න කියන්නේ. මම දැනගත්තේ මගේ දැන් හැම සූත්‍රෙම තියෙන්නේ ඔහොම එකක්. අපිට ඒක පේන්නේ නැහැ. ඔයලයි බලන්නේ. හැම සූත්‍රෙම තියෙන කාගේ හරි මානසිකත්වයට ලෝකෙට ඉන්න මානසිකත්වයට කතා කරලා යාව ඊතර කරවන්න කියපු දෙයක් තියෙනවා. එතකොට අපි යන්නේ මේ මානසිකත්වයේ හිටියොත් තමයි මේ සූත්‍රය අපිට ගැලපෙන්නේ. මේ මානසික මට්ටම් 84000කට හරියන හරියට ෆ්‍රීකවෙන්සි 84000ක්. නැත්නම් මේ දහම් 84000 නෙමෙයි දහම එකයි. දහම කියන්නේ දැන් චතුරාර්ය සත්‍ය එකයි. ඇත්ත එකයි. නිවනට එකයි. ඔව් මම කියන්නේ නිවන් 84000 නෑනේ. මේ දැක්ම කියන එක එකයි. නිවනත් පැත්තක තියෙනවා. දැන් නිවනට යන්න දැක්මක් එන්න ඕනේ. සම්මාදිට්ඨිය කියන වචනේ දාමුකෝ. සම්මාදිට්ඨිය එකයි. සම්මාදිට්ඨියට එන හැටි 84000ක් තියෙන්න පුළුවන්. මාර්ග. එක එක්කෙනාගේ අර ඉන්න මෝඩකම දුරු වෙන දැක්මකටනේ එන්න ඕනේ. එතකොට මේ දැක්ම අනුව වෙනස්. ඒක මාර්ග ගොඩක් නෙමෙයි. දැන් අපි සම්මාදිට්ඨි සූත්‍රය ගත්තොත් එතන 16ක් කියනවනේ. මේකෙනුත් සම්මාදිට්ඨිය කියලා. මතකද ඒක සම්මාදිට්ඨි සූත්‍රය? ඒකේ චතුරාර්ය සත්‍ය මේ පටිච්ච සමුප්පාදේ කියන අංග ටික ඔක්කොම ගන්නවා. දුක ගත්තොත් දුක කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? ඔන්න එතකින් සම්මාදිට්ඨියට එනවා. හරි. දැන් උපාදානය ගත්තොත් උපාදානය කියන්නේ මොකද්ද? උපාදාන සමුදය මොකද්ද? උපාදාන නිරෝධය මොකද්ද? එතකින් සම්මාදිට්ඨියට එනවා. සලආයතන ගත්තොත් සලආයතන කියන්නේ මොකද්ද? සලආයතන සමුදය මොකද්ද? සලආයතන නිරෝධය මොකද්ද? එතකින් සම්මාදිට්ඨියට එනවා. මම පෙන්නනවා. 16ක් පෙන්නනවා. හැබැයි මේ සම්මාදිට්ඨි 16ක් නෙමෙයි. ඔය මොකකින් ආවත් ආකාර 16ක්. සම්මාදිට්ඨි 16ක් නෙමෙයි සම්මාදිට්ඨිය කරා එන ආකාර. ඒක එක්කෙනා එක තැනින් එන්න පුළුවන්. හැබැයි සම්මාදිට්ඨිය එකමයි. හරි. අර සෝහන් මාර්ගයේ ඊතර වෙන දැක්ම. සෝහන් මාර්ගයට 1000ක් තියෙනවා කිව්වා. ඔව් ඒක දැන් අපි ඒවා මාර්ග කියලා නම් කරන්න බෑ. එක එක්කෙනා ඒ ප්‍රඥාව පහළ වෙන විදි. හරි. ඒකට මාර්ගය කියන්නම බෑ. මාර්ගය තියෙන්නේ සම්මාදිට්ඨියෙන් පස්සේ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියලා අරෂ්ඨාංගයේ මාර්ගය තියෙනවා. ඒ මාර්ගේ පටන් ගන්න සුදුසුකම ලබන්න. දැක්ම ඇති වෙන්න. දැක්ම පිරිසිදු වෙන්න. අර වහන්සේ කිව්වේ දැන් මුලා වෙලා ඉන්න කෙනාට මේක ඇහෙන්නේ නැහැ. ඒකට එයා ඇහෙන ගානකට ගන්නවා. ඒකට වැඩපිළිවෙලක් දෙනවා. එයාගේ මට්ටමේ කරන්න දෙයක් දෙනවා. හරි. ඒකට එයා ඒක කළොත් එහෙම අර එයා නොදැනීම අර සම්මාදිට්ඨිය එන පැත්තකට මේ කියන්නේ දහම ඇහෙන්න සුදුසු මට්ටමකට මනසපත් වෙනවා. එතෙන්ට එනකන් දහම කියන්නේ නැහැ. එහෙම එකකුත් තියෙනවා. දහම කියලා කියන්නේ දැන් අපි දහම කියලා හිතාගෙන ඉන්න ටික නෙමෙයි. සාමොක්ඛංශික දේශනා කියලා කොටසක් තියෙනවා.
නිවන පිළිබඳ දේශනා. කියන්නේ බුදු කෙනෙකුට ආවේනික එක කියන්නේ ඒක ඇහෙන්න මානසිකත්වේ නැත්තම්. ඒක කියන්න බෑ. ඔව්. කියන්න බෑ. බාල වීමක් වගේ වෙනවනේ. ඒ කියන්නේ මේ දෘෂ්ටි ගොඩක ඉන්න කෙනෙකුට ඒ කිව්වට තේරුම් ගන්න බෑ. ඉස්සෙල්ලා අර දෘෂ්ටි ටික කඩන්න ඕන. ඒ කියන්නේ අර මම කිව්වේ තමන් හරි කියන එකේ ඉන්නවා නම් දහම කියන්නව බෑ. එයාට ඇහෙන්න තියෙන